කොහොමද කියන එක තේරුම් ගන්න. වෙනතුනි මිනිස්සු වෙලා අපි ඉපදුනහම මැරිලා යන්න කලින් තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. ඔය මිනිස්සු වෙලා ඉපදුනහම මේවා තේරුම් ගන්න ඕන. මේවා ඉතින් ඔය පුළුවන් නම් හෙට ඉඳන් පටන් ගන්න. මම දැන් පින්නතුනි මේ ඊයේ දවස් ඇතුළත විතරක් පින්නතුනි මං ලක්ෂයකට විතර බණ කිව්වා. ඊට වැඩි මොරටුවේ 50000ට වැඩි පින්නතුනි ඊයේ දවසට විතර. සමදාම ධර්මදේශනා පින්කම් සිද්ධ කරන්නේ හරි සද්භාවයෙන් හරි ඕනෑකමින්. දැන් මේ පින්නතුන් කල්පනා කරන්න ඕනේ ඇත්තටම මොකටද පින්නතුනි අපි මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නේ? එහෙම නිකන්වත් හිදිලා නැද්ද? මේ සංසාරේ කොච්චර දුකක් විඳින්න ඕනද පින්නතුනි මිනිස්සු වෙලා උපදින්න? දැන් මේ අම්මලා තාත්තලා හිතන්නේ නිකන් ලබනාත්මේ කවුරු වෙලා උපදී කියලා. එහෙම සැකයක්වත් නැද්ද? ඔහොම කියනකොටම ඇත්තෝ හිතන ඇති හාමුදුරනේ අපරාධ කතා කරන්න ඕනේ නැහැ. එහෙම නරක තැනක නම් උපදින්න හේතුවක් නැහැ. එහෙම නෙනේ දැනුවත් නම් අපි පව් කරලා නැහැ කියලා. මතක තියාගන්න. ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා අහනවා බුදුහාමුදුරුවන්ගෙන්, බුදුහාමුදුරුවනේ මේ මිනිස්සු වෙලා උපදින එක ගැන මේ තේරෙන විදිහට බණ ටිකක් කියන්න. කවුද අහන්නේ? ආනන්ද හාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කරන්නේ මේ මහා පොළොවට නියපොත්ත ගහලා වැලි ටිකක් නියපොත්තට අරගෙන ඕක ආනන්ද හාමුදුරුවන්ට පෙන්නලා අහනවා ආනන්ද වැඩිපුරම වැලි තියෙන නියපොත්තේද මහා පොළොවේද? කොහෙද තියෙන්නේ? මහා පොළොවේ. මහා පොළොවට නියපොත්ත ගහලා වැලි ටිකක් ගත්තාම නියපොත්තේ රැඳෙන්නේ කොච්චරක්? ඒ වගේ ප්‍රමාණයක් තමයි පින්නතුනි මිනිස්සු වෙලා උපදින්නේ. මේක හරි දුර්ලභයි. භාග්‍යවතුන් වහන්සේ ඊළඟ අවස්ථාවේ දේශනා කරනවා ඔය ආනන්ද මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි තියෙන අරුමේ. මොකද්ද තියෙන අරුමේ? අරුමේ තමයි මිනිස්සු වෙලා ඉපදිලා ඉඳලා නැවත ඔය විදිහට උපදින එක. මිනිස්සු වෙලා ඉඳලා නැවත මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න නම් හිතන්නවත් එපාලු. මම දැන් සතියක් විතර තිබුණා රාජගිරිය අර වික්ටෝරියා ආබාධිතුවන්ගේ නිවාසේ පින්කමකට වැඩියා. එතන ඉන්නවා පින්නතුනේ විවිධ පළල විවිධ මට්ටමේ උදවිය. එක වාට්ටුවකට මම ගියා. ඒ ඇත්ත මුළු ජීවිත කාලෙම ඉන්න පින්නතුනේ අර දැකලා තියෙනවා අර ඇඳ යටම සිමෙන්තියෙන් හදලා තියෙන කොමඩ් එක හයි කරලා. ඒ ඇත්ත සදාකල් ජීවිතේ ඉන්න කොමඩ් එකක් උඩ. තව සමහර උදවිය ඉන්නවා සදාකල් ඉන්නේ අර තහඩුවක් උඩ. ඇඳේ. තව සමහරු ඉන්නවා කවදාවත් මහ පොළොවේ පය ගහන්න බෑ. තව සමහරු ඉන්නවා කවදාවත් පින්නතුලේ ඇඟිලි වලින් බත් කටක් කනලා කන්න බෑ. කියන්න බලන්න ඔය ඇත්තන්ට තියෙන මොකක් හරි අඩුපාඩුව. ඒ ඇත්තන්ට කවදාවත් පින්නතුනි කෙනෙකුට දුකක් වේදනාවක් කියා ගන්න බෑ. මෙන්න මේ දේ ඕන බඩගිනි කියලා කියා ගන්න බෑ. අර වතුර වාගේ බත් ටික හදලා ගෙනල්ලා කටට වක් කරපුවාම ගිලින්න පුළුවන් එච්චරයි.
දැන් මොනවාද අපිට තියෙන අඩුපාඩු? මොනවාද අපිට තියෙන ගැටලු? කියමු බලන්න. මොනවාද අපිට තියෙන ප්‍රශ්න? සංසාර කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ පින්නතුනේ අපිට තියෙන එකම ගැටලුව තමයි අපි අදටත් දන්නේ නැහැ අපි මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ කියලා. පින්නතුනේ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්නෙම මේ සංසාරේ පින්නතුනේ බුදු වෙන්නත් කවුරු වෙලාද උපදින්න ඕනේ? මිනිස්සු වෙලා උපදින්න ඕන. තේරුම් ගන්න. බුදු වෙන්නත් මිනිස්සු වෙලා උපදින්න ඕන.